මම වැඩිපුර කිලෝමීටර් 8ක් ගියා පස්සේ සර් දෙන්නේ කැමරේක බැරිනම් ඕන මගුලක් ඔන් කරගන්න. ඔන් කරගන්නව තමයි. ඔයාගේ හොට්ලයින් එකේ ඔන් කරගන්නව තමයි. මම මේක දානවා සර්. මම අනිවාර්යෙන් දානවා. කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩ අපි ඇප් එකේ තියෙන ගානට ඔයාලට පේ කරලා තියෙන්නේ. ඒක ඕගොල්ලන්ගේ බ්‍රාන්ච් එක කිව්වනේ වැඩිපුර කිලෝමීටර් 8ක් යන්න කියලා. මම විනාඩි 45ක් ඉන්නවා හොන ටවුන් එකට වෙලා. ඉතින් විනාඩි 45ක් හරි පැයක්. ඒක තමයි. එල්බන්. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ මගේ සල්ලි දෙන්නේ නැද්ද වැඩිපුර? ඔය සල්ලි ඔය අතේ තියෙන්නේ දීපු ගාන. මේ පොඩ්ඩක් ඉන්න. මේක ඇවිල්ලා සර් ඇප් එකෙන් charge වෙච්ච ගාන. හරිද? මම පොඩ්ඩක් ඇප් එකට අමතරව අපි වැඩිපුර කිලෝමීටර් 8ක් යනවා. හරිද? වැඩිපුර කිලෝමීටර් 8ක් යනවා. අන්න පොලිසිය තියෙන පොලිසියට කියලා දානවා කම්ප්ලේන්ට්. දැන් ඒක තමයි. පොලිසිය කියලා කම්ප්ලේන්ට් දාන්න. දැන් ඕගොල්ලෝ පොලිසියට කියලා කම්ප්ලේන්ට් දාන්න. ඇප් එක වැරදි නම් ගිහිල්ලා කම්ප්ලේන්ට් එකක් දාන්න අපි ඒකට ගෙවනවා. එහෙමයි රුපියල් 960කට ඇඹරෙන්න ඕනේ අපි නැහැ. අපි 900ක් ඇමරෙන්නේ හැබැයි ඔය මනුස්සකමට කතා කරන්නේ ඔයගේ ඔය චණ්ඩිකම මොනවද? මනුස්සකමට තමයි කතා කරේ මෙච්චරලා. මම මෙතනට පොඩ මම දැන් මෙතන අයියෝ ඔච්චර බය. මම මෙතනට ඇවිල්ලා පැයක් ඉන්නවා. එකේ වැරදි නැත්තම් මම බය නැහැ. මම බය නැති හින්දා තමයි මේ කතා කරන්නේ සර්. හරි ඉතින් බය නැත්තම් ඔයාගේ ඇප් එකේ පොඩ වැරද්දක් තියෙනවනේ. මෙහෙමයි. පික් මේ දැම්ම පළියට අපි පුරුදු වෙන්න පික් මේ සර් දාන්නේ. ඕගලන්ගේ බ්‍රාන්ච් එකෙන්ම තමයි කිව්වේ වැඩිපුර කිලෝමීටර් 8ක් යන්න කියලා. ඒ පොඩ ඉන්න. ඉතින් මොකද ඔයාලගේ ඇප් එකේ කිලෝමීටර් 20ක් තියෙනවා නම් 30ක් ගියා නම් ඇයි ඕකේ පෙන්නන්නේ නැත්තේ? ඔයා ඇප් එකේ වැරද්දක් තියෙනවා නම් ඇප් එක හදන්න. එහෙම නැතුව ඔයාලට සල්ලි ගෙවන්න බෑ. මෙහෙමයි. ඕගලන්ගේ බ්‍රාන්ච් එකේ එක්කෙනා තමයි කිව්වේ වැඩිපුර යන්න මේ මෙහෙන් සල්ලි දෙන්නම් කියලා. හරිද? ඔව් මොකක්ද දැන් කියන්නේ? එස්ටිමේටඩ් ගාන ගෙවුවද? ඔව් එස්ටිමේටඩ් ගාන මෙයාගේ ට්‍රිප් එක කම්ප්ලීට් වෙන ගාන ගෙවලා තියෙනවා. අපි මෙතනින් දැනුවත් කරන්න අදාළ අංශයට හරි. වැඩිපුර ඉඳලා සර් දුන්නේ නැහනේ. ඔව් මන් දීලා නැහැ. හරි. සර් එහෙම මම දැන් දෙන්න ඕනේද ඔයා කියන්නේ දෙන්න ඕනේද නැද්ද කියන්නකෝ. මං හරි ගාන සල්ලි දීලා. මේක ඒකට පෙන්නනවද කියන්නේ වැඩිපුර කිලෝමීටර් 8ක් ගිය එක පෙන්නනවද කියලාන්නේ? ඔය ඩ්‍රයිවර් ලයින් එක කතා කරලා කියන ප්‍රශ්නයක් නෑ දැන් ඔයාට පෙන්නනවා සර් වැඩිපුර කිලෝමීටර් 8ක් කොතන ගිහිල්ලා තියෙනවා දැන් ඕක පෙන්නන්න එපා ඔයාට රයිට් එක ගිය එක පෙන්නන්න එපා හා ඒ මොනවාද ඉෂුව එකක් නෑ සර් ඩ්‍රයිවර් ලයින් එක තමයි කතා කරන්නේ අපි කස්ටමර් කෙනෙක් හරි දැන් ඔන්න ඔයාට උත්තරේ දුන්නා කම්පැනි විදිහට මෙහෙමයි සර් ඔයාගේ සද්ද අඩු කරගන්න මෙහෙමයි ඕගලගේ බ්‍රාන්ච් එකෙන් තමයි කිව්වේ වැඩිපුර කිලෝමීටර් 8ක් යන්න ඇප් එකක් මොකටද දීලා තියෙන්නේ කාර් යන මිනිස්සුන්ට අත දාලා මේව කරනවනේ මුලින් කියන දේ තේරුම් ගන්න ඇප් එකක් නෙමෙයි ඕගලගේ බ්‍රාන්ච් එකට කෝල්ලක් දාලා අහන්න එයා තමයි කිව්වේ වැඩිපුර කිලෝමීටර් 8ක් යන්න ඔයාගේ කිලෝමීටර් එයා සල්ලි දෙන්නම් කියලා ඉතින් මෙතනට ආවට පස්සේ මේ ඇප් එකෙන් පෙන්නන ගාන විතරයි මෙතන තියෙන්නේ ඉතින් මම විනාඩි 45ක් ඉන්න ඕන ටවුන් එකට වෙලා වේටින් කෝල් සෙන්ටර් කිනුත් කියනවා නම් ඔයාට ඔය ගාන දෙන්න කියලා තවත් මොකද අපි කරන්නේ ඔයාට තේරෙන මම විනාඩි 45ක් ඉන්න හයර කරගෙන නෙමෙයි ඔයා මට පැය 5ක් හිටියා තේරෙනවද ඇප් එකෙන් තියෙනවා නම් මෙයාලා දැන් ඔයාගේ හොට්ලයින් එකේ ඉන්න කස්ටමර් කෙයාගේ ඔයාගේ හෙඩ් ඔෆිස් එකේ ඒක තමයි කස්ටමර්ස් ගේ එයා ඇවිල්ලා හොට්ලයින් ඉන්නේ ඉතින් හරි එනවා ඔයාගේ මේ පොඩ්ඩක් කතා කරලා කියනවා තමයි අනිවාර්යෙන් කතා කියලා මම මේකක් දානවා මම මේකක් දානවා සර් මේ කිසි ප්‍රශ්නයක් නෑ 960කට ඇඹරෙන්න ඕනේ නෑ අපි 960 ලොකු නෑ අපි පොඩි මිනිස්සු තමයි හරිද අපි පොඩි මිනිස්සු තමයි දැන් ඕගලන්ගේ බ්‍රාන්ච් එකෙන් තමයි කිව්වේ වැඩිපුර කිලෝමීටර් 8ක් යන්න කියලා මම විනාඩි 45ක් ඉන්නවා වේටින් ඒක හරිද කරනවා තමයි හරිද දැන් මම ඔයාගේ